ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔන්ලයින් shopping කරන්න පුළුවන් app එකක් ගැන. ඉතින් ඔයාලා ගොඩක් දෙනා දන්න ඒ app එකේ නම තමයි Temu කියන්නේ. ඉතින් අද මම වීඩියෝ එකේදී කියලා දෙනවා මේ Temu කියන app එකේ හරියටම account එකක් හදාගෙන හරියටම order එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක step වශයෙන් තමයි මම කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක skip කරන්න නැතුව දිගටම ඉවරනකම් බලන්න. ඉතින් ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඒත් එක්කම තියෙන bell icon එකත් all දාලාම තියාගන්න. ඉතින් bell icon එක all දාලා තියාගත්තාම ඔයාලට පුළුවන් මගේ channel එකෙන් දාන ඊළඟ වීඩියෝ ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකටම notification එකක් විදිහට ගෙන්න ගන්න. ඉතින් එහෙනම් අපි ගොඩක් කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේ Temu කියන app එකේ හරියටම account එකක් හදාගෙන හරියටම order එකක් දාන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට Temu app එක open කරගන්නවා. ඉතින් එන්නේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලටත් මේ වගේ එකක් open වෙයි. ඉතින් මෙතනින් කියන්නේ මෙන්න මේ Temu එකේ account එක හදන්න කියලා. ඉතින් අපිට Google වලින් නැත්නම් Facebook එහෙම නැත්නම් email phone number එක දීලා ඒ වගේ option වලින් මේ Temu එකේ account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැනට මෙන්න මෙතන තියෙන continue with email කියන බටන් එකට එකපාරක් click කරගන්නවා. ඉතින් ඒකට එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ email address එක මෙන්න මෙතනින් type කරගන්න ඇවිත් තියෙනවා. ඉතින් මම මෙතනින් මගේ email එක type කරගන්නවා. ඉතින් එන්නේ විදිහට email එක type කරගත්තට පස්සේ මෙන්න මෙතන continue කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒකට එකපාරක් මම click කරගන්නවා. ඉතින් ඒකට එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක හදන්න මෙන්න මෙතනින් හොඳ strong password එකක් type කරගන්න ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලා හොඳ strong password එකක් මෙතනින් type කරගන්න. ඉතින් එන්නේ විදිහට ඔයාලගේ email එකයි password එකයි type කරගත්තට පස්සේ මෙන්න මෙතනින් register කියලා click කරන්න. ඉතින් register කියලා click කරාට පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලා load වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ register කියන බටන් එකට එකපාරක් click කරගත්ත පස්සේ ඔයාලා කෙලින්ම යන්න මෙන්න මෙතන තියෙන you කියන option එකට. ඉතින් එනේ option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් verify your email for security කියලා පොඩි message එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ message එකේ කොළ පාට බටන් එකක් තියෙනවා verify now කියලා. ඉතින් එන්නේ එකට එකපාරක් click කරගන්න. ඉතින් එන්නේ එකට එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා මේ account එක හදන්න දුන්න email එකට verification code එකක් ඇවිල්ලා තියෙනවා අංක 6ක. ඉතින් එන්නේ code එක මෙතන type කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට Temu එකකින් verification code එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක මෙතන type කරගන්නවා. ඉතින් ඒක type කරගත්තට පස්සේ ඔටෝම ඔයාලගේ email එක verify වෙයි. හරි ඉතින් මම පෙන්නන්න මෙන්න මේ Temu කියන app එකේ home interface එක මොන වගේද කියලා. ඉතින් මේ Temu app එකේ home interface එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් උඩින්ම ගත්තාම search bar එකක් තියෙනවා. ඒ වගේම මෙතන පොඩි කැමරාවක icon එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ කැමරාව icon එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ gallery හරි එහෙම නැත්නම් ඔයාලගේ තියෙන photo එකක් ඒ photo එක scan කරලා ඒකට සමාන item එකක් මේකෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් search bar එකට යටින් women men home sport jewelry කියලා කැටගරි ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න මේ කැටගරි වලට ගියපුවාම ඒ කැටගරි වලට අදාළ එක එක item තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල and tamil new year sale කියලා. ඉතින් මෙන්න මේ sale එකේදී අපිට 90% දක්වා discount දෙනවා එක එක item වලට. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන deals කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එක එක deals යටතේ තියෙන item බලා ගන්න පුළුවන්. ඒ වගේම 5 star rated තියෙන item බලා ගන්න පුළුවන්. ඒ වගේම best selling item මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම new arrivals කියන එකට ආවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ Temu කියන app එකට අලුතෙන්ම ආපු item මොනවද කියලා. ඉතින් එන්නේ විදිහට තමයි මෙන්න මේ Temu කියන app එකේ home interface එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන යටින්ම මේකේ තව option හතරක් තියෙනවා. ඉතින් මෙන්න මේ category කියන option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකෙත් තව category ගොඩක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තා මෙන්න මේ electronic කියන category එකට මම යනවා. ඉතින් එන්නේ ඒකට එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ category එක තවත් category වලට බෙදලා අපිට එක එක item මේකෙන් තෝරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මෙතන තියෙන you කියන option එකට යන්න. ඉතින් ඒකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ profile icon එක, ඒ වගේම ඔයාලගේ credit balance එක, ඒ වගේම ඔයාලට තියෙන coupon ගානයි offers ගානයි මෙතනින් පෙන්නනවා. ඉතින් ඒ වගේම your orders කියලා තියෙනවා. ඒ කියන්නේ අපි order එකක් දාපුවම මෙතනින් තමයි ඒ order එක පෙන්නන්නේ. ඉතින් ඒ වගේම message කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ Temu app එකෙන් එවන message අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ card කියන option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම උදාහරණයක් කරන් පෙන්නන්න මෙන්න මෙතනින් එක item එකක් තෝරගෙන ඉතින් මම මෙන්න මේ item එක උඩ එකපාරක් click කරගන්නවා.
ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add to cart කියලා තැබිලි පාට බටන් එකක් තියෙනවා. ඉතින් මම ඒකට එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒ විදිහට add to cart කියලා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් එකට ඒ item එක මෙතනින් add වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඇප් වලින් අපි ඕඩර් එකක් දානවා නම් අපේ ඇඩ්‍රස් එක ෆිල් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයාලා මෙන්න මේ U කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් එන්නේ U කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇඩ්‍රස් කියලා පොඩි අයිකන් එකක් තියෙනවා. ඉතින් එන්නේ ඒකට එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add a new address කියලා තැබිලි පාට පොඩි බටන් එකක් තියෙනවා. ඉතින් එන්නේ ඒකට එකපාරක් මම ක්ලික් කරගන්නවා. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ අපේ ඇඩ්‍රස් එක මෙතනින් ෆිල් කරගන්න. ඉතින් මුලින්ම තියෙනවා අපේ කන්ට්‍රි එක. ඉතින් ඒක නම් ඔටෝම ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් වෙලා ඇති. ඉතින් ඊට පස්සේ ඔයාලගේ පළාතයි දිස්ත්‍රික්කයයි සිටි එකයි මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතනින් ටයිප් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ ෆුල් ඇඩ්‍රස් එක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ තියෙන එක නම් අත්‍යවශ්‍යම නෑ. ඒක තියෙන ඔප්ෂනල් එකක් විදියට. ඉතින් ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ ෆස්ට් නේම් එක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ ලාස්ට් නේම් එක ටයිප් කරගන්න. ඉතින් ඊට පස්සේ අවසානයේම තියෙන අපේ ෆෝන් නම්බර් එක මෙතනින් ටයිප් කරගන්න. ඉතින් ඔයාලා ෆෝන් නම්බර් එක මෙතනින් ටයිප් කරගන්නකොට ඔයාලගේ බිංදුවත් එක්කම ටයිප් කරගන්න. ඉතින් එන්නේ විදිහට ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන ෆිල් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සේව් කියලා බටන් එකක් තියෙනවා. ඉතින් එන්නේ ඒකට එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් එන්නේ ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතනින් සේව් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට තමයි මේකේ ඇඩ්‍රස් එක ෆිල් කරගන්නේ. ඉතින් මම මෙතන එනකන් මෙන්න මේ ටෙමු කියන ඇප් එකේ account එකක් හදාගෙන අපේ ඇඩ්‍රස් එක ෆිල් කරගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. ඉතින් මෙතනින් එහාට තියෙන්නේ අපි කොහොමද හරියටම ඕඩර් එකක් දාන්න කියලා මෙන්න මේ ටෙමු කියන ඇප් එකෙන්. ඉතින් අපි ඕඩර් එකක් දාන්න කලින් අපිට කැමති item එකක් තෝරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි වීඩියෝ එකේම ගිහින් බලමු අපිට කැමති item එකක් තෝරගෙන අපි කොහොමද හරියටම ඕඩර් එකක් මෙන්න මේ ටෙමු කියන ඇප් එකෙන් දාන්න කියලා. ඉතින් මම ආයෙත් home එකට ආවා. ඉතින් ඊළඟට තියෙන්නේ මෙන්න මේ ටෙමු කියන ඇප් එකෙන් කොහොමද හරියටම ඕඩර් එකක් දාන්න කියලා. ඉතින් ඕඩර් එකක් දාන්න කලින් ඔයාලා හොද item එකක් තෝරගෙන ඉන්න ඕනේ. ඉතින් මම මෙතනින් search bar එකේ search කරනවා laptop cooling fan කියලා. ඉතින් මම මෙන්න මෙතන තියෙන item එකට එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් පල්ලෙහාට ආවට පස්සේ මෙන්න මේකේ 4.6ක රේට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ item එක buy කරපු අයගේ කමෙන්ට් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ කමෙන්ට් එහෙම කියවලා හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මෙන්න මේ item එක ගැන. ඉතින් මම ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙන add to cart කියන බටන් එකට එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ අපේ කාඩ් එකට මේක ඔටෝම ඇඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ මම මගේ කාඩ් එකට යනවා. කාඩ් කියන එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඇඩ් කරපු item එක මෙතන ඔටෝම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන check out කියන බටන් එකට එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒකට එකපාරක් ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට මේවා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ අපේ payment method add කරන්න. ඉතින් ඔයාලට debit card එකෙන් හරි එහෙම නැත්නම් credit card එකෙන් හරි මේකේ pay කරන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් Google Pay වලින් pay කරන්න පුළුවන්. ඉතින් මම මෙතන තියෙන card කියන එක ටික් එක දාගන්නවා. ඉතින් ඊළඟට තියෙන එක නම් මට පෙන්වන්න විදියක් නැහැ. මොකද මම screen record ගන්නකොට Temu app එකෙන්ම ඒක කළු පාට වෙලා තමයි තිබ්බේ. ඉතින් මම ඒ ටික ස්ක්‍රීන්ෂොට් එකක් හරි ස්ක්‍රීන් වීඩියෝ එකක් හරි ගන්න තමයි හිටියේ. ඒත් මෙන්න මේ Temu කියන app එකෙන් ඒක දෙන්නේ නැහැ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න. ඉතින් ඔයාලා මෙතනින් submit order කියන එක දුන්නට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ card number එකයි ඔයාලගේ card එකේ expiry date එකයි ඔයාලගේ card එකේ අංක 3ක් ඇති එන්නේ අංක 3යි fill කරගන්න. ඉතින් එන්නේ card details ටික fill කරගත්තට පස්සේ order එක submit කරන්න විතරමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මට ඒ ටික නම් ගේන්න විදියක් නැහැ. මොකද ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න මෙන්න මේ Temu එකේ app එකෙම අපිට දෙන්නේ නැහැ. ඉතින් මම ස්ක්‍රීන්ෂොට් එකකුත් ගන්න උත්සාහ කරා. ඒත් ස්ක්‍රීන්ෂොට් එකක්වත් එයාලා ගන්න අපිට දෙන්නේ නැහැ. ඉතින් ඒකෙම පේනවා ඔයාලට මෙන්න මේ Temu app එක කොච්චර සේෆ්ටිද කියලා. ඉතින් එන්නේ විදිහට තමයි මෙන්න මේ Temu app එකෙන් හරියටම order එකක් කම්ප්ලීට් කරගන්නේ. ඉතින් එන්නේ විදිහ order එක දාගත්තට පස්සේ ඔයාලට order එක complete වුණා කියලා message එකක් එයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවරෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ Temu කියන app එකේ order එකක් දාලා බලන්න. ඉතින් කොහොමද අද ගෙනාව වීඩියෝ එක? මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවද කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් ඒ වගේම ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක press කරලා ඒත් එක්කම තියෙන bell icon එකත් all දාලාම තියාගන්න. ඉතින් වීඩියෝ එක like එකක් දාලා ඔයාලගේ අදහස් පහලින් comment කරගෙන යන්න. ඉතින් එහෙනම් ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජය වේවා.